වැඩිපුරම මගේ බණ අහන්නේ දකුණේ මිනිස්සු. නොවැම්බර් මාසේ 14 ගමනක් දකුණට එන්න ඕන. 14 ගමන මේ පොලිමටම තියෙනවා. දැන් මේක ඉවර වෙලා ගිහිල්ලා බණක් තියෙනවා රෑ 9ට. කමරුපිටියේ හෝටලයක හොයාගෙන ගියා. ඒ හින්දා හරි ලෙන්ගතුකමෙන් මේ කියන්නේ. මිනිස්සෙක් එක්ක කතා බහ කරනකොට ඉවසන්න පුළුවන් වෙන්නේ මොන ආත්මෙද? මනුෂ්‍යාත්මෙ විතරයි. බල්ලෙක් තව බල්ලෙක් දැක්කහම මොකද කරන්නේ? hina වෙනවා කතා කරනවා. කණ්ඩ පයින්නවා නෙමෙයි. කණ්ඩ පයින් එක බල්ලොන්ගේ වැඩ. අපි මොකටද බලු වැඩ කරන්නේ? පැහැදිලිද මං කියන එක? හික්මෙන්ඩ පුළුවන් නිමෙන්ඩ පුළුවන් මොන ආත්මෙද? ඉතින් මොකටද ඔය සත්තු වගේ හැසිරෙන්න උත්සාහ කරන්නේ? සතෙක් තව සතෙකුට බය නෙමෙයිද ඉන්නේ? එහෙම නෙමෙයිද? සතෙක් බය නැති තව මොන සතෙක්ද ඉන්නේ? සතෙක් හැම සතෙකුටම බයයි. ඔව්ව කරන්න තිරිසන් ලෝක ඕන තරම් තියෙනවා. මෙහෙ කලබල වෙන්න ඕනේ නැහැ. එව්වට නොයා ඉන්න බලන්න. මිනිස්සු කියනවා නේද ඔය හාමුදුරුවනේ පවුනන් තමයි කරන්න දෙයක් නැහැ කියලා. එහෙම කියනවනේ. අපිටත් මොකද්ද කියන්න තියෙන්නේ? පව් තමයි ඉතින් කරන්න දෙයක් නැහැ. කල්ප ගානකින් මිනිස්සු වෙලා උපදින එකක් නැහැ. ඒකයි මේ දේශනා කරන්නේ. කල්ප ගානක් යනකම් තිරිසන් ලෝකෙන් මිදෙන්න බැරි වෙයි පින්නතුනේ. නිකමටවත් හිතිලා නැද්ද? අර ගෙදර ඉන්න බල්ලෝ ඇති කරනවනේ බොහෝ දෙනා. අපි බත් එක කනකොට බල්ලෝ මොකද කරන්නේ? ළඟට ඇවිල්ලා ඔට්ටු වෙන්නේ නැද්ද? හොඳ මස් කෑල්ලක් මාළු කෑල්ලක් කනලා දානවද? හොඳට පොඩි කරලා කට බෙරලා විසිකනවා මිසක් මොන දුකක් විඳින්න ඕනද තිරිසන් ලෝකේ බත් ටිකක් කන්න? මොන දුකක් විඳින්න ඕනද තිරිසන් ලෝකේ වතුර ටිකක් බොන්න? එහෙම නිකමටවත් හිතිලා නැද්ද? දැකලා තියෙනවද අර කන් කඩාගෙන කුණු වෙලා යන බල්ලෝ? ගහ එලවන්නේ නැද්ද? කවුද බල්ලෝ වෙලා උපදින්නේ? අර මේ පැතිවල තින්නවද උදේට දැක්කහම මූණක් කටක් බල්ලා hina වෙන්නේ නැති මිනිස්සු? ඔයත්තන්ට මතක් වෙන්නේදී අපේ ගමේ අහවලා වායි කියලා. එහෙම වෙන්නේ අර අතිමාන්නෝ කුකුරු මාන්නකාරයෝ මුහුන් වෙලා දුපදින්නේ. බල්ලෝ වෙලා. හැම කෙනෙකුටම ප්‍රියශීලී වෙන්න. හැම කෙනෙක් දැක්කහම හිතක් පිරෙන්න කතා කරන්න පුළුවන් මිනිස්සු වෙලා ඉපදුනහම විතරයි. අදිෂ්ඨාන කරගන්න. හෙට ඉඳන් කිසි කෙනෙකුගේ හිතක් නම් රිද්දන්ට එපා. ඇත්ත මෙහෙම කියනකොට ගයි හාමුදුරනේ උන් එක්ක පහදන්න බෑනේ කියලා. තව හිතන ඇති අපි කටවහගෙන හිටපුවාම ඇඟේ නගින්න එනවා කියලා. සත්පුරුෂකම් ඇති කරගන්න ඕන කවුරු ගාවද? අපි හදනවනේ හැම වෙලේම අනුන් සත්පුරුෂෝ කරන්න. අපිට අනුන් හදන්න පුළුවන්. අර මාතා යතා නියම් පුත්තං ආයුසායක පුත්ත මනුරක්කේ. අම්මලා දරුවෝ හදන්නේ කොහොමද? තුට්ටුවකවත් දෙයක් බලාගෙන නෙමෙයිනේ. අනේකට උදව් කරන්න.
මෙහෙම කියනකොට ඇත්තෝ කියයි එවුන්ට කෙරුවට වැඩක් නැහැ කියලා. කරන නොකරන එක ආපහු එක යත්තන්ගේ වැඩ. අපේ වැඩේ වෙන්න ඕන මොකද්ද? අපේ සත්පුරුෂකම නැති කරගන්න නැතුව තියාගන්න. අනේකගේ ප්‍රතිඋපකාරය, අනේකගේ ප්‍රතිචාරය ඒක දිගපළල අපිට කියන්න බෑ. අපේ තියෙන්න ඕනේ ගුණවත්. ඔය බුදුහාමුදුරෝ වඩිනවා වේලුද්දාරාජ සූත්‍රය පැහැදිලි කරන්නේ වේලුද්දාරාජ ගමට. ගමේ බමුණු අහනවා බුදුහාමුදුරුවන්ගෙන්, බුදුහාමුදුරුවනේ අපිට ලොකු ලොකු බණ තේරෙන්නේ නැහැ. තේරෙන විදිහට මොකක් හරි කියන්න. බුදුහාමුදුරුවෝ මොකද කියන්නේ? බොහොම පොඩි කාරණයක්. අපිට වෙනවට අකමැති දේවල් තියෙනවනේ. අනුන්ට නොකර ඉන්නලු. අපි කැමතිද අපිට කවුරුවත් බනිනවට? අර මේ පැතිවල ගතු කේලම් කියනවද නැතුව ඇති මං හිතන්නේ. පද හදනෙව්ව හැම. එක දෙක කරලා කියනවනේ සමහර තැන්වල. මොන දෙකද දීගේ අරෙන්ඩ ගිනි තියනවා සමහරු. ඇත්තන්ට මතක් නැති අපේ අහවල්ලු ආයි කියලා. මතක තියාගන්න. මේ කන හැම වෙලේම හරි කැමති මොකේද? දැන් අල්ලපු ගෙදර බණක් දාලා තියෙනවා කියමුකෝ. හොඳට පිරිත් ටිකක් එහෙම සද්දෙට දාලා තියෙනවා. අපි ටීවී බල බල ඉන්නවා. ජාතිවත් ඔය ටීවී ඕෆ් කරලා අර කහනවද? වීදුරු දෙකක් එහෙම බිදෙන සද්දයක් ඇහෙලා කුණු හර පැහෙන්න ඕන අල්ලපු ගෙදරේ. ගාලා නවත්තන්නේ නැද්ද සේරම ගෙදර සද්ද? නවත්තලා අහගෙන ඉන්නවා. කනට මී පැණිවක් කරනවා ගෙව්වා. වැඩිපුරම රුචි මොකේද? මේක කොහොමද මන් තේරෙන්න කියන්නේ? අමුතුවෙන් ඉතින් ඕක තමයි තේරෙන්න කියන්නේ ගෙවල් වල කරන එක. මහ දෙයක් ඕනේ. මේ කාගේ හරි දැන් ඔය ෆෝන් එකකට කෝල් එකක් එන්න ඕන. බලාගෙන කියනකොට මෙයි හොඳේ. සද්දෙට එන්න ඕන. බලන්නේ නැද්ද චච්චොක් ගාලා ඒ පැත්ත? දැන් කාටද මේ මල පැන්නේ? ෆෝන් එකේ අයිතිකාරයාටද පිට මිනිස්සුන්ටද? වැඩිපුරම කුලප්පු වෙන්නේ මොකේද? අර කාටවත් කෝල් එකක් එන්නේ මෙහෙ තමයි කේන්ති ගන්න. නැද්ද? බල්ල උඩු පුරනවාද මේ පැතිවල? නෑ රැළ යන කාලෙට එහෙම තඩි ගහන්න හිතනවනේ අර ගෙවල් ගාවට ඇවිල්ලා රෑ දෙකොට හරි උඩු පුරනකොට. අපේ තාත්තලා හොඳ පද කියාගෙන නැගිටින්නේ එතකොට. මරනවා වුණොත් එහෙම. බල්ල බුරන්න නැතුව කතා කරන්නද?